ආයිබෝවන් ඔබට තනිව මේ වගේ පවුම් භාගයකට ආසන්න පවුම් භාග චේන් එක මිලදී ගන්නකොට මිල නිවැරදිව තනියම හදාගන්න පුළුවන් වෙන විදියට සහ ඩිසයින් වලටත් ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට තමයි අපි අද මේ වීඩියෝ එක අපි දාන්නේ. ඒකෝට මේකේ තියෙනවා සඳහන් කරලා රන් මිල කියන්නේ දවසේ එදාට පවතින රන් ග්‍රෑම් එකක ගාන ඒ අදාළ මේ බැලන්ස් එකකට අපි දානකොට මේ ගෝල්ඩ් එකක් ඒකට එන ඉලක්කමක් තියෙනවානේ වේට් එක තියෙනවානේ බර ඒ බරයි එතකොට අපිට තියෙනවා ඒ දවසට අදාළ රන් ග්‍රෑම් එකක මිල ඒ දෙක වැඩි කරලා රන් මිල අරගෙන ඊට පස්සේ ඒ චේන් එකට අදාළ වෙන මේකින් charge එකක් තියෙනවා අවම මේකින් charge එක. එතකොට ඒ අවම මේකින් charge එකයි රත්තරන් ගානයි චේන් එකේ ඒ දෙක එකට එකතු කරලා සුළු ප්‍රතිශතයක් වශයෙන් වැට් එක එකතු වෙනවා භාණ්ඩ හා සේවා මත රජයට ගෙවිය යුතු පාරිභෝගිකයා ගෙවන්න ඕනේ ගන්න. මම ඒක සුළු වශයෙන් දන්නවා. ගණනය කිරීම පැත්ත විතරයි මම දන්නේ. ඉතින් අපි කියන්නේ ඔව් ඉතින් ගෙවන්න ඕනේ. ඒකත් එක්කලා එකතු වෙලා තමයි සම්පූර්ණ මුදලක් හැදෙන්නේ. හරි. ඉතින් ඔයාලට මෙතන ප්‍රධාන සාධක දෙක ගත්තාම ඉතුරු ගණන් ටික හදා ගන්න පුළුවන්. වැට් එක ගැන සහ මේ හැදුම් කුලිය ගැන සහ ඔයාලගේ ඩිසයින් වල තියෙන ගැටලු ඕන දෙයක් වෙනවා නම් දැනෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාලා තියන්න. ඩිසයින් ගැන මුකුත් මම අද කතා කරන්නේ නැහැ. මෙන්න මේ ඩිසයින් එක ගැන නම් කියන්න ඕනේ. හොඳටම ෆ්ලෙක්සිබල් ඩිසයින් එකක්. මේකෙන් charge එකත් අනිත් ඒවට වැඩිය අඩුත් එක්කලා හැබැයි වැට් එක පොඩ්ඩක් වැඩියෙන් එනවා මොකද රන් ප්‍රමාණය මේකේ වැඩි නිසා මේක තමයි පවුම් භාගයේ චේන් එක. නියම ෆ්ලෙක්සිබල්ම චේන් එක. ඒ ලේඩිස් ජෙන්ට්ස් දෙගොල්ලන්ටම ගැටලුවක් නැහැ ඇත්තටම. මේ හොඳටම හයියයි මාර ෆ්ලෙක්සිබල් කොහොම පාවිච්චි කරලා චේන් එක නැමෙන්නේ නැහැ බෙන්ඩ් වෙන්නේ නැහැ. අනිත් චේන් මට කියන්න බෑ. හරි එහෙමනම් අපිට තියෙන ගැටලුව මොනවා හරි වෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. thank you